හරි ඔන්න මම අද අරගෙන ආවා මාසෙකට රුපියල් 90,000ක් හොයන්න පුළුවන් ස්වන් රැකියාවක් අරගෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ කරන කෙනෙක් කියන්නේ මාසිකව සාමාන්‍යයෙන් දවසකට රුපියල් 3,000ක් 3,400ක් අතර මුදලක් සාමාන්‍යයෙන් උපයා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ රුපියල් 90,000ක් ලක්ෂයක් අතර වගේ මුදලක් මාසිකව හොයාගන්න පුළුවන් කියලා තමයි මේ කරන අයගෙන් අහුවට පස්සේ මට දැනගන්න ලැබුණේ. ඊට පස්සේ මම මුලින්ම කියන්න ඕනේ කලින් සමහර අය කියනවා මම දාන එකේ වේකන්සි ඉවර වෙනවා කියලා. මේමයි දාන වේකන්සි විශාල ප්‍රමාණයක් නැහැනේ. ඒ හින්දා දාපු ගමන් මේ ඔයා දැනගන්න channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයාලට තොරතුරු ලැබෙනවනේ. ඒ හින්දා ඒ දේ අනිවාර්යෙන් කරලා තියාගන්න. හරිද? හරි. මේ කරන්න තියෙන දේ මම ඔයාලට කියන්නම්. මේ කරන්න හිම ගොඩක් ලොකු දෙයක් නෑ. නමුත් මේක මෙහෙමයි කරන්න තියෙන්නේ. ඔයාලට අර දිග සෝප් බාර් තියෙන්නේ. දිග බාර් එක. මේ දිග බාර් ඔයාලට නිවසට ගෙනල්ලා දෙනවා. මේවා පැක් කරලාත් මොකක්වත් නැහැ. ඔයාලගේ නිවසට ඒවා අමුද්‍රව්‍ය ටික ගෙනල්ලා දෙනවා. බොක්ස් වල. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ඒවා ඒ අදාළ බර ප්‍රමාණ වලට අනුව වෙන් කරලා කොටස් කරලා ඊට පස්සේ ඒවා ඒ සබන් ඇසුරුම් වල ඔයාලට ලබා දෙන අසුරුම් වල ඔතන්න. හරිද? එහෙම ඔතලා ඊට පස්සේ ඒවා ප්ලාස්ටික් කියන්නේ ටික දෙනවා. ඊට පස්සේ ප්ලාස්ටික් කවර වල බොක්ස් වලට දාලා ඊට පස්සේ මේවා මේ බොක්ස් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙයා ආවට පස්සේ මෙයාලටම ආපහු එක ලබා දෙන්න තියෙන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මොකද මම ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නම්. හරිද? ඊට පස්සේ මේව කරලා ඔයාලට එක මේ කරනකොට මේක ඔයාලට කරන්න පුළුවන් එක්කෝ සතිපතා මාස්පතා ඔයාලට ආදායමක් ලබන්න පුළුවන් ක්‍රමයක් විදිහට මේක කියන්න පුළුවන් ඇත්තටම. හරිද? ඉතින් හින්දා මේකට සම්බන්ධ වෙන්න. හරිද? ඔය ටික කරන්න තියෙන ඊට පස්සේ කියන්නේ ඔයාලට නිවසේම අමුද්‍රව්‍ය ටික ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මේ ආපහු එයාලා කරාට පස්සේ ඔයාලට කෝල් එකක් දීලා කියන්න තියෙන්නේ හරි ඔයාගේ වැඩ ඉවරයි මේ ටික ගන්න කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ නිවසටම ඇවිල්ලා ඒ ටික ගන්නවා. මිලදී ගන්නවා. ඒ කියන්නේ ඒක තියෙනවා මෙච්චර ප්‍රමාණයකට මෙච්චරක් ගෙවනවා කියලා තියෙනවා. ඊට පස්සේ ඒ ප්‍රමාණය ගෙවලා ගන්නවා. හරිද? ඊට පස්සේ දැන් එහෙම කරන්න තියෙනවා. ඔය විදිහට කරද්දි මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ගෘහණියකට එහෙම නැත්නම් කැම්පස් යන කෙනෙක්ට ඒ ලෙවල් ඉවර කරන කෙනෙක් ඉන්න ඕන ඉවර කරන කෙනෙක්ට ජොබ් එකක් කරන කෙනෙක්ට ඕන කෙනෙක්ට තමන්ට ගැළපෙන විදිහට මේක හදාගෙන කරන්න එක තමයි ඒක තමන්ගේ වැඩක්. හරි? ඊට පස්සේ මේක දැන් එතකොට ඔයාලට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංකයක් සහ ලින්ක් එකක් මම පල්ලෙහෙන් දාලා තියන්නම්. නැත්නම් මම මේ ස්ක්‍රීන් එකේ හරි දාන්නම්. වීඩියෝ එක අන්තිම බලනකොට අන්තිම හරියේ වගේ මම දාලා තියෙයි. ඊට පස්සේ ආපහු සැරයක් මම මතක් කරන්න ඕන අනිවාර්යෙන් මේක මම මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න වීඩියෝ එක like කරලා තියාගන්න. මොකද ඔයාලා එහෙම කරලා තිබ්බොත් විතරයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඔයාලට බලා ගන්න බැරි වෙනවා. එහෙම බැරි වුණාට පස්සේ අර තියෙන වේකන්සි ටික ඔයාලා ඇප්ලයි කරද්දි ෆිල් වෙලා ඉවරයි. ඒ හින්දා ෆිල් වෙන්න කලින් ඒව ගන්න නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම දැනගන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලා සියලු දෙනාට මම ජය ප්‍රාර්ථනා කරනවා.